සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. ඔන්න එහෙනම් තවත් එක ලස්සන දවසක්. කලින් දවසේ හොඳටම හවස වැස්සා. ඔන්න ඉතින් මේ පහුවෙන්ද උදේ අපි ඉන්නේ හස්බන්ඩ්ලා ගෙදර. අපි ආවා බන්ට් එක ළඟට. මොකද හයියෙන් වැස්ස නිසා අපි හිතුවා කොහොමත් වතුර ගොඩාක් ඇති කියලා. බලන්නකෝ ඉතින් වතුර ගොඩාක් තියෙනවා මේ දවස්වල. ඒ දවස් ටිකේ නම් ටිකක් හොඳටම වැස්සා. දැන් නම් වැස්ස නැහැ. මම දැන් මේ වීඩියෝ එකට හඬ කවනකොට නම් මේ දවස්වල නම් හොඳටම පායලා තමයි තියෙන්නේ. මේ තැන හරියම ලස්සනයි. බන්ට් එක තියෙන තැන දෙපැත්තෙම තියෙන වෙල්යායක්. හරියම ලස්සන පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. අපි උදේම ගිය නිසා මේතෙන්ට මීදුමක් ටිකක් තියෙනවා. උදේට අම්මා කෑම හදලා තිබ්බා. ගෙදර තිබ්බා හිඟුරලාල වගේක්. මට හිතුණා ඉතින් අද ඒව ටිකක් තම්බලා අරගෙන කන්න. ඉතින් මම අද බත් කන්නේ. අද උදේට හිඟුරලාල තමයි කන්නේ. දරලිපත් ඉතින් ලෑස්ති කරලා අරගත්තා. අද දරලිපේ තමයි තැඹුවේ. හිඟුරලාල ටික තම්බද්දී මම ඒවා ටිකක් පොඩියට කපා ගත්තා. එතකොට ඉක්මනට තම්බ ගන්න පුළුවන්. වැඩි වෙලා යන්නේ නැතුව ඉක්මනට තම්බ ගත්තා. ඉඟුරල කද්දී ගොඩක් වෙලාවට පොල් එක තමයි කන්නේ. ඒ වුණාට අද සැරට මොනා හරි තිබ්බොත් කියලා හොඳයි කියලා හිතුණා. අම්මා ඉතින් මාළු වෙල තිබ්බා. ඔන්න ඉතින් මාළු හොද ටිකකුත් දාගෙන උදේට කෑම කන්න තමයි හදන්නේ. අනේ ඉතින් අපි කෑම කන්න කලින් කුරුල්ලන්ට කෑම දාන්න අමතකුණා. අම්මා ඉතින් බුද්ධ පූජාව අයින් කරලා තිබ්බා. ඒකත් කුරුල්ලන්ට දානවනේ. පාන් ටිකකුත් දැම්මා. වතුර එකකුත් ලෑස්ති කරලා තිබ්බා. ඒ වගේම තමයි බිස්කට් ටිකකුත් දානවා. මෙතන ඉතින් දැන් කෑම කන්න පුරුදු වෙලා ඉන්නේ. ගොඩාක් වෙලාවට දෙමලිච්චෝයි කොණ්ඩ කුරුල්ලෝයි තමයි ගොඩාක් මෙන්නේ. ලේන්නුත් එනවා. ඒ වගේම මේ ළඟකදී කෑදැත් එක්ක ආවා. උදේට නම් මෙතන ගොඩාක් වෙලාවට කුරුල්ලන්ගෙන් පිරලා යනවා. දවල් වෙද්දි නම් ලේන්නු ගොඩාක් එනවා මෙතෙන්ට. සත්තුන්ට මේ විදිහට කන්න දෙන එක ගොඩාක් ලොකු පිනක් නේ. එහා ගෙදර නැන්ද කතා කරලා අඹ වගේක් දුන්නා. ටිකක් පැහිලා තිබ්බේ. අපි ඉතින් අඹ ගෙඩියකුත් කෑවා. අම්මලා පොල් කෑලි කපලා තිබ්බා. තෙල් හිඳින්නේ. ඉතින් මේ දවස්වල ටිකෙන් ටික වැස්ස නිසා හරියට වේලා ගන්න බැරි වෙලා තිබ්බා. ඔන්න ඉතින් දැන් අද චුට්ටක් අවුව තියෙන නිසා ඒ ටිකත් වේලෙන්න තිබ්බා. අද දවල් කෑමට මැල්ලුමක් හරි දිහිඹුලක් හරි හදන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ අම්මා හිටවල තියෙන ගොටුකොළ පාත්ති. ඉතින් මට හිතුණා අද ගොටුකොළ දිහිඹුලක් හැදුවොත් හොඳයි කියලා. අම්මා ඉතින් ගොටුකොළ ටිකක් කල්ලා දුන්නා. දැන් ඉතින් මං ඇවිල්ලා ඒ ටික හොඳින් සෝදන්න තමයි හදන්නේ. ගොටුකොළවල එහෙම ඉතින් වැලිගතිය ටිකක් වැඩිනේ. ඉතින් 3-4 සැරයක් විතර හොඳින් හොදලා වතුර බේරෙන්න තිබ්බා. ඊට පස්සේ වතුර බේරුණාට පස්සේ මේ විදිහට හීනියට ගොටුකොළ ටික ලියාගත්තා. ඒත් එක්කම දෙහිඹුලට ඕනි කරන රටලූණු අමු මිරිසුත් මේත් එක්කම හීනියට ලියාගෙන තියාගත්තා. එතකොට කලවම් කරගන්න විතරනේ තියෙන්නේ. පොල් ටිකකුත් ගාලා නාරංගිඩියකුත් තියාගත්තා. කන වෙලාවට මැල්ලුම මිශ්‍ර කරගන්න. නැත්තම් ඉතින් කලින් හදලා තිබ්බොත් ටිකක් වතුර ගතිය වුණනවනේ. ඔන්න ඉතින් දැන් අපි දවල්ට කෑම කන්න තමයි යන්නේ. ගොටුකොළ එකත් හදාගත්තා. අද ඉතින් දවල් කෑමට ලවලු වර්ග ටිකක් වැඩියෙන් තියෙනවා. ඒකත් ඉතින් ගොඩක් හොඳයි. ඔන්න එහෙනම් අපි දැන් දවල්ට කෑම කන්න තමයි යන්නේ. අද ඉතින් අතුරු පස්සට පළතුරු වර්ග ගොඩක් තිබ්බා. ඉතින් මෙහි බෙලි තියෙනවානේ. ඔන්න ඉතින් මම බෙලි ගෙඩියක් තමයි ගත්තේ කෑමට. ගෙයි තිබ්බා. බත් වගේක් වේලෙන්න තියපු ටිකක් එළියෙන් තියන්න අමතක වෙලා ඌව තිබ්බ නිසා ඔන්න ඉතින් මම මේ ටිකත් වේලෙන්න තිබ්බා. මෙහි ඉතින් කතුරු මුරුංග ගස් නම් 2-3ක්ම තියෙනවා. මේ දවස්වල නම් ඉතින් ගහ පිරෙන්නම හැම ගහකම මල් පිරිලා තියෙනවා. අතුරු මුරුංග මල් ඉතින් ගොඩක් පෝෂ්‍යදායී ආහාරයක් නේ. ඔන්න ඉතින් අපිත් ඒ ටිකක් කඩා ගත්තා. බිත්තරයක් එහෙම දාලා ටෙම්පරාදු කරලා ගත්තාම හරිම රසයි. මේ තියෙන ඉතින් අම්මගේ කංකුන් වගාව. ළඟදි තමයි මේ ටික නම් හිටවලා තිබ්බේ. හස්බන්ඩ්ලා ගෙදර ආවම ඉතින් අනිවාර්යයෙන්ම දකින්න පුළුවන් දෙයක් තමයි ඉතින් කොච්චි කියන්නේ. අම්මා ඉතින් කොච්චි පැල ගොඩාක් හිටවලා තියෙනවා. ඒ වගේම තමයි ඉතින් අලුතෙන් කොච්චි පැල වගේකුත් ගෙනහල්ලා තියෙනවා. පාත්තිවල නම් දාන්න නැහැ කිව්වා. මේ පාර උරවල තමයි හිටවනවයි කිව්වේ. මේ තියෙන්නේ ගම්බිරිස් වගාව. ඉඩමෙන් වැඩි හරියක ගම්බිරිස් හිටවලා තියෙනවා. අපි ඉතින් කඩපු කතුරු මුරුංග මල් වලින් අම්මා ටෙම්පරාදුවක් දැම්මා. බිත්තරයකුත් දාලා උඹල කඩක් දාලා රැයට කන්න. කතුරු මුරුංග මල් ටෙම්පරාදුව හරිම රසට තිබ්බා.
දැන් නම් හොඳටම හවස් වෙලා තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් තවත් එක ලස්සන දවසකින් ආයෙත් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.